ඔබ නැතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් නාවා ඔහු දෙවිර කුමට මුතවර ලැබුණා පිරිසිදුලිය ඔබ රිබු කල්තිරින පෙන්නකු පුතාගේ නම? මගේ නම් මනීෂා මට අවුරුදු 17යි මිස්. මනීෂා වගේ ලස්සනට සින්දුව කිව්වා අර සමගින් නාවා කියන් බණ අර එතන චුට්ටක් අර සිත්සෙක් ක්‍රමයට තමයි එතන යන්න ඕනේ. සමගින් නාවා ඔබ නැතුරු මම තනියෙන් සිටියා සමගින් නාවා. ඉතින් එහෙම එන්න ඕනේ. හරිම ලස්සනයි. හරිම ලස්සනට ගායනා කරා සුළු ශ්‍රුති අඩුපාඩුකම් කිව්වා. මේක තරගයක් කියලා හොඳට මතක තියාගන්න ඕනේ. කවුරුත් මොකද කියනවා නම් මේ පෞද්ගලික දේවල් තියෙනවා නම් කතා බහ කරලා ස්තුතියක් කිව්වා මල් බොකියක් ගෙදරට ගිහින් දුන්නා කතා කරලා තේ බීලා එන එක වෙනම කතාවක්. මෙතන අපි ජජ්මන්ට් එකක් දෙන්නේ මේ මෙතන පර්ෆෝමන්ස් බලලා. ඉතින් මේ ඊට පස්සේ වෙන විකාර දේවල් කතා කරන්න අවශ්‍යයි මෙතන. මම නම් කියන්නේ. කමල් මේ ඔයාගේ වාරේ නෙමෙයි චුට්ටක් ඉන්න මගේ වාරේ මම කතා කරන්න තන් ඉන්න. මෙතන ජජ්ලා තුන් දෙනෙක් ඉන්නේ තුන් දෙනාගේ අදහස් කියන්නේනේ. ඔයාගේ අදහස් මොකක්ද කියන්නේ නැහැ නේ මේක. පාඩු ඉන්න. එච්චර. වැඩි සද්ද එපා හිමීට කතා කරන්න අදාළ නැති ඒවා මෙතන කතා කරන්න එපා. පිච්චකට සින්දුවක් කියන්න බැයි නම් බෑ තමයි. සින් කරන්න බෑ. ඔයාගේ අවස්ථාවක කතා කරන්න ඉවරයිනේ. මගේ අවස්ථාවක කතා කරන්න ඕනේ නෑනේ. ඉතින් ඔබතුමාලා හිතනවාද මේ තරකාරී විසරහට ගෙනියන්න පුළුවන් කියලා? දැන් ඔය තියෙන ප්‍රශ්නත් එක්ක. රංග ඔයාත් ඉන්නකො පාඩුවේ. හරි මගේ ජජ්මන්ට් එක මම දෙන්න මම කාටවත් බාධා කරේ නැහැ. ඒක නිසා මම කතා කරන දාට මට කවුරුත් බාධා කරන්නේ නැති වෙයි කියලා මම හිතනවා. මියුසික් දාන්න නැතුව මට සිංගල වෙන්න. ඔබ නැතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් නාවා. හරි මම හිතුවා හරි. ඒ කියන්නේ ඔයාගේ ශ්‍රුති ගන්න තමයි තියෙන්නේ. හැබැයි ඒවා ලොකු දේවල් නෙමෙයි. ලස්සන විදියට සිං කරන්න නිකන් අර කෙන්දිරි ගාන ඒවා එපා. ඒක ඒ වගේ වේරියේෂන් සින්දුවකටම ගැලපෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ස්තුතියි. ඔව් මනීෂාට හොඳ තීරණාත්මක විනිශ්චයක් හම්බෙලා තියෙනවා. ඔයාලටත් පුළුවන් මනීෂා ඉදිරි වටවල දැක ගන්න නම් DD ස්ටැන අංක 5 යොදා 77.52ට SMS කරන්න.